ආයුබෝවන් ඔන්න හුඟ දවසකට පස්සේ පොඩි රවුමක් ආව ජර්මනියම පහුගිය ටිකේ අතරම කොහෙවත් යන්න උනේ නෑ ඉරාන යුද්ධෙත් එක්ක සටන් කරානේ නේද. ඉතින් මේකත් විශේෂ ගමනක් නෙවෙයි අපේ ඩ්‍රෙස්ඩන් කිට්ටුව තියෙන නගරයකට ආවේ. මේ නගරයට එන්න සිද්ධ වුණෙත් අපේ ගෙදරට අමුත්තෝ කීප දෙනෙක් ආපු නිසා අපේ ලාංකිකගේ උපන්දිනේ තිබුණා ඊයේ. ඉතින් ඒ උපන්දිනේ වෙනුවෙන් අපේ ස්විට්සර්ලන්තයේ මිතුරු කණ්ඩායමක් ආවා. ඉතින් අපේ මගේ යාළුවගේ නෝනායි දූයි තුන් දෙනා. ඉතින් ඒ නිසා ඒගොල්ලත් එක්කලා අද දවසේ ටික ෆ්‍රී මටත් නිදහස්. ඉතින් ලංකීය දෝණිය ආවේ නැහැ. මම ඒ තුන් දෙනාත් එක්කලා ආවා. ඩ්‍රෙස්ඩන් කිට්ටුව තියෙන ඉතාම වටිනා තැනක් ඔයාලට පෙන්වන්න. ඒ තමයි මයිසන් කියන නගරය. ඉතින් දැන් අපි ඉන්නේ මයිසන් නගරේ. මයිසන් කියලා කියන්නේ ඔය සෙරමික් කියලා කියන්නේ පෝසලන් වලට ගොඩාක් ප්‍රසිද්ධ නගරයක්. ජර්මනි ඉතිහාසයේ ඉඳලාම ඉතා දක්ෂ ඒ නිර්මාණ ශිල්පීන් හිටපු නගරයක්. ඉතින් මයිසන් ගොඩක් ප්‍රචලිත මෙන්න මේ මගේ පිටිපස්සේ තියෙන මෙන්න මේ බලකුටුව නිසා. ඉතින් මාව පෙන්වන්න ඕනේ නෑ, මම කතා කරන්නම්. බලමු මයිසන් නගරේ බලන්න යන් හෙනං. මේ තියෙන මයිසන් බලකොටුව නැත්නම් මයිසන් කාසල් එක. ඊට පස්සේ මයිසන් තියෙන්නේ එල්බේ ගඟ ආයිනේ. එල්බේ කියලා කියන්නේ අපේ ඩ්‍රෙස්ඩන් නගරයේ මැදිනුත් යන ගඟ. ඉතින් මෙතන කාර් පාක් එකක් තියෙනවා. ඉතින් මගේ කාර් එක මෙතන නැවැත්තුවා. ඒ කාර් එක එතන නවත්තලා තමයි මේ මයිසන් නගරය බලන්න යන්නේ. ඉතින් මගේ යාළුවෝ තුන් දෙනා වේලාසන පයින් යනවා. හැම හිමීට මම වීඩියෝ කරනකම් අද ගොඩාක් ලස්සන දවසක්. ඒ වුණාට මේ යම් තරමකට තද හුලඟක් තියෙනවා. ඉතින් මේ හුලඟක් එක මම දන්නේ නැහැ මම කතා කරන්නේ කොයි විදිහට කොයි තරමට ඔයාලට ඇහෙනවද නැද්ද කියලා. නමුත් ඉතින් මයික් එකේ දක්ෂතාවය තමයි තියෙන්නේ. අපේ කැලෙන් යන්න උනා. මගේ යාළුවෝ තමයි කිව්වේ මෙහෙම යන් කියලා. නමුත් ඒ පාර සාර්ථක නැහැ වගේ. ආන්න එතනට කොට වෙන්න පුළුවන්. ඕකේ. හරි. ඒක ට්‍රී බිෂ්. මේ ට්‍රී බිෂ් කියලා කියන්නේ මෙන්න මේ හැම ගඟක්ම මේ විදිහට සලකුණු කරලා තියෙන ගඟේ නම දාලා. ඒතකොට මේ එල්බේ ගඟට වැටෙන මේ චූටි අතු ගංගාව තමයි ওই ට්‍රී බිෂ් කියන්නේ. මේ බලන්න මෙතන ගහලා තියෙනවා පෝර්සලාන් මැනුෆැක්චරර් කියලා කියන්නේ පෝර්සලාන් කර්මාන්ත ශාලාව කියන එක. ඉතින් හරි හොන්න දැන් අපේ කොළ වැටුණා. පාරෙන් පැත්තට ගිහින් කොට කලින් සාමාන්‍ය මෙහි සංචාරයකට ආවම ඕනම කෙනෙක් මුලින් කරන දේ තමයි සිතියම බලන එක. ඉතින් මේක ලංකාවටත් හොඳ වැඩක්. ඒ කියන්නේ නගරයකට ඇතුල් වෙන තැන සාමාන්‍ය මෙන්න මේ වගේ සිතියමක් තියෙනවා නම් ඒ සිතියමේ සඳහන් කරනවා ජර්මනියේ හැම නගරයකම මේක තියෙනවා. ඒ නගරයේ තියෙන විශේෂ තැන් මොනවද? ඒකට ඒ නිසා හැම කෙනෙක්ම මුලින්ම සිතියම තමයි බලන්නේ. ඒතකොට එතනින් තියෙන කොයි පැත්තටද යන්න ඕන, අරක බලන්න මේක බලන්න. ඉතින් මේක හොඳ දෙයක්. ඒ කියන්නේ මම මුලින් මේක පෙන්වන්න කල්පනා කරේ ඔයගොල්ලන්ට. බලන්න හැම කෙනෙක්ම මුලින්ම කරන්නේ මේ සිතියම බලන එක. ඊට පස්සේ තමයි විදින පටන් ගන්නෙ. අපි තීරණය කරා මේ ප්‍රධාන පාර දිගේ ටිකක් ඇවිදගෙන යන්න මුලින්. ඊට පස්සේ හොයා ගන්න ඕන කොහෙන්ද අර උඩ බලකොටුවට නගින්නේ කියලා. ඊට කලින් මේ චූටි පාරේ පොඩ්ඩක් ගිහින් බලනවා. සිතියමට අනුව නබන් ගයක් අරන් යනවා. චූටි ගයක් එහෙම් පිටින්ම වෑන් එකේ එල්ලගෙන යන චූටි ගේ. නගරෙ මැද්දේ ඒක මාරු. බයිසිකලේ කරත් තියාගෙන යනවා. Ja, von hier sieht man was schön. Ah ja. Unser Ausblick. Ja, sicher. Das ist auch sehr schön. Guck mal. Und was da oben liegt. Fahrräder und Postmann. දැක්කද මේ චූටි පාරේ යන්න අවසර තියෙන කට්ටිය ගැන තමයි මේ උඩ තියෙන්නේ. ඒ කියන්නේ ලියුම් කාර්යයට ගෙනියන්න පුළුවන්. ඒක කියන්නේ සාමාන්‍ය වෙනාට යන්න බෑ. වාහන යන්න තහනම් පෞද්ගලික පාරක් නිසා ඩස්බින් එක පිරීලා ඒක වරුනේ. කාටද යන්න පුළුවන් කියලා තියෙන එක.
බයිසිකලේ පදින තානන් ටිකේ බයිසිකලේ කරතියන් යන එකත් මරු කතා වැඩේ නේද? හරි පදින්නනේ තාන මට බයිසිකලේ කරතියාගෙන යන තාන වන් නෑනේ. ඒක මරු. Ja, Tourist ist auch sehr schön, ne? Ja, nett. Ja, die Beleuchtung ist okay jetzt. Beleuchtung ist wunderbar. Sehr gut, ja. Guck mal, diese schönen Häuser da. Historisch Platz. Ja. Historisches Zentrum ist hier. Marktplatz. Touristinformation ist auch da. මෙතන පොඩි මාකට් ප්ලේස් එකක්. මේ මාකට් එකේ වෙළඳ කුටියක් තමයි අර වාහනේ ඇදගෙන ගියේ. මෙතන ඊයේ වෙනකම්ම පොලක් තිබිලා තියෙනවා මං හිතන්නේ. දැන් මේ පොල නෑ. Danke, weil es doch bloß ein Pfeil ist. Gehen wir da rum, oder? Ja, okay. ඇත්තටම අපි මේ ජීවත් වෙන ඩෙස්ටන් කිට්ටුව ගොඩාක් ලස්සන තැන් තියෙනවා බලන්න. මුගක් වෙලාවට අර තනියම එන්න හිතෙන්නේ නැහැ. විවේක දවසක් තිබ්බත් විවේක දවසට ඉතින් ගෙදර එක දේවල් තියෙනවා. මේ විවේකේ ගන්න හැරෙන්න ඇවිදින්න යන්න. මෙහෙම කවුරු හරි ආවම තමයි ඒ ගමනක් ඇවිදින්න. ඉතින් ඇත්තටම හොඳයි. එහෙම කවුරු හරි ඇවිල්ලා හරි මෙහෙම එන්න ලැබෙන එක. නැත්තම් මගේ හරි ආසයි මම මේ ලෝකෙට channel එකට ගොඩාක් වීඩියෝ දාන්න. මොකද ඉස්සර ඔයාලට මතකයි මම දිගටම හැම සතියකටම වගේ වීඩියෝ එකක් දැම්මා. ඒ ගොඩාක් කැඩුණා මේ ජර්මනිට ආවට පස්සේ. මොකද ජර්මනි ජීවිතය අලුත් එකක්. ඒකට ඒකට හුරු වෙන්න සහ ඒකේ ජීවිතේ කාලේ ගොඩක් අවශ්‍ය වෙනවා සමහර දේවල් වලට. ඉතින් අනිත් පැත්තෙන් කොටම වඩා අර මගේ සිද්ධාන්ත ලෝක channel එකේ දේශපාලන සම්බන්ධ නැත්නම් යුද්ධ සම්බන්ධ ලෝකයේ අනිත් දේවල් සම්බන්ධ වීඩියෝ වලට මම සෑහෙන කාලයක් වැය කරන දවසට ඉතින් ඒකත් එක හේතුවක් තමයි මේකට සංචාරක වීඩියෝ අඩු වෙන්නේ. මොකද සංචාරයක් කරන්න එපා සංචාරක වීඩියෝ කරන්න. ඉතින් ඔන්න ඒ උනාට පුළුවන් හැම වෙලාවෙම මම උත්සාහ කරනවා ඔයාලට ලෝකේ තියෙන ලස්සන දම් පෙන්නන්න. උතුරු යුරෝපයට ආවේනික ගොඩනැගිලි සම්ප්‍රදායක් තමයි මේක. හුඟක් වෙලාට උතුරු ජර්මනිය තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඉන්නේ උතුරු ජර්මනියත් නෙවෙයි. නමුත් මධ්‍යම ජර්මනිය වුණත් මේ වගේ විශේෂ ගොඩනැගිලි අපිට බලන්න පුළුවන් හුඟක් වෙලාවට. Sehr schön hier, ne? Ja. Schöne Gebäude. Ja. Diese Gebäudeart. Ja. Viel besonders. මේ හැම ගොඩනැගිල්ලක්ම ඉතාම සැලසුම් සහගතව තමයි නගර නිර්මාණයේදී හදලා තියෙන්නේ. දැන් අපිට සාමාන්‍ය එක පාට විදිහට පෙන්වන්නට මේ හැම එකක්ම හොඳට ප්ලෑන් කරපුවා. අපි නගරයේ තියෙන සුන්දරත්වය බලන්නත් එක්කලා කෙලින්ම බලකොටුවට යන්නේ නැතුව පොඩි අඩිපාරවල් හොයාගත්තා. සිතියම් බලලා අඩිපාරවල් හරහා නගරේ ලස්සන බලන අතරේ ගෙවල් අතරින් බලකොටුව පැත්තට යන්න. හැබැයි ඉතින් සීගිරිය නගින වගේ පඩි ගොඩක් නගින්න තියෙනවා. අපි ඇවිදලා යම් තරමක් ඒකට ලං වුණා කියලා හිතෙනවා. අපිට යන්න පුළුවන්. හරි. Hier weg schreiben Sie wie in Sri Lanka. In Sri Lanka sagt man auch, wie viele Minuten dauert. nicht wie viel Kilometer. මෙතන තියෙනවා මේ ගොඩනැගිල්ලක් ඇතුලෙන් යන්න මේ සුදු පාට ලස්සන ගයක්. කාර වාහනත් තියෙනවා මම හිතුවා ෆයින් යනට විතරයි කියලා. දැන් නම් අපි ළඟයි අපේ ටාගට් එකට ළඟයි දැන්. හරි ලස්සනයි. ඒ වන්නකො මේ ගල් තාප්පේ බලමු මේකෙන් පහළ පේන විදිය. වව්. ඔක්කොම වහලවල් පේන්නේ. අපි කාර් එක පාක් කර හරිය තමයි අර පේන්නේ ඈත. මේ වන්නොත් හරි ලස්සනයි. පහළ පේන විදිය අනේ 100 කෙනෙක් යනවා හිමීට. ඒ වань මේ ගෙදර වහලේ උළු අපි දැන් වහලටත් උඩින් ඉන්නේ. තට්ටු කීයක ගියක්ද? 1 2 3 4යි. තට්ටු 4ක ගියක්. ඒකේ වහලට උඩින් ඉන්නේ අපි. ඒ වහලේ උළු තමයි මරු නේද මේ? පියන් වගේ.
මෙන්න මේකත් ජර්මනියේ හුඟක් ඔය අපේ මේ අපේ පළාතේ ඩ්‍රෙස්ඩන් පළාතේ තියෙන ක්‍රමයක්. මේ වහලේම රවුමක් වගේ එතනින් චුටි ජනේලයක් තියෙනවා. හරි ලස්සනයි ඒක නිකන් මොකද්ද මේ කුරුල්ලෙක් ගැහැක් වගේ. මෙතන තවත් දොරටුවක් තියෙනවා. ඒකත් ගොඩක් පැරණි දොරටුවක්. මගේ යාළුවා යනවා හරි පාරේ. ඒකට පස්සෙන් ගියා නම් හරි මාත්. වව් මේ තියෙන්නේ බලකොට්ටුවේ පටන් ගන්න තැන. මේ වගේ යාළුවගේ වයස අවුරුදු 85ක් බලන්න ස්විට්සර්ලන්තේ ඉඳලා ප්ලේන් එකේ අපේ ගෙදර ඇවිල්ලා අපේ ලාංකිකගේ බර්ත්ඩේ එකටත් ඉඳලා ඒ කට්ටිය දැන් අපිත් එක්ක ඇවිදිනවා බලන්න 85ක් කියලා ඇවිදින්න ලස්සන නේද මෙන්න බලන්න මේ පහළ යම් තැනක ඉඳලා ඕනම් මෙන්න මේකෙන් පුළුවන් උඩට එන්න හරියට අපිට පේන්නේ නැහැ මේ දැන් වහලක් වගේ එකක් තියෙන නිසා පේන්නේ නැහැ ඊනම පෙන්නන්න ඒකෙන් උඩට එන තැන තමයි මරු හොඳේ මෙතන එක පාටිකම වීදුරු දොරක් තිබුණා අපි බැලුවා මොකද්ද මේ වීදුරු දොර කියලා වීදුරු දොරෙන් එහා පැත්තේ මොකක්වම පේන්නේ නැහැ හොඳේ අන්න බලන්න වීදුරු දොර තියෙනවා මේක අරුණොත් එහෙම ගෙලින් පල්ලමට නමුත් මේ පහළ තියෙන්නේ අර මේ මොනවාද මේකට මෙහෙ කියන්නේ සයිල් බාන් කියලා අර ලිෆ්ට් එකක් වගේ එකක් ඒකෙන් ඇවිල්ලා ඉතින් උඩට කොට එන්න පුළුවන් පයින් යන අකමැති අයට මේක මරු මේක තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන පල්ලිය සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ රටවල මේ වගේ මේකට දෝම් කියලා කියන්නේ මේවට මේ වගේ දෝම් තමයි තියෙන මිලානෝ වල මිලානෝ දෝම් එක ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ නේ මම මගේ මුල්ම වීඩියෝ එකේ ලොකු වැඩසටහනක මම පෙන්නුවේ මිලානෝ කයිරෝ වල කියන තැන ඉඳලා දෝම් එකට යන පාර තමයි මම මගේ පළවෙනි වීඩියෝ එක කරේ. ඉතින් ඒ කියන්නේ මෙහි සාමාන්‍ය නගරයක් නැද තියෙන්නේ අපේ ලංකාවේ ඕනම තැනක ප්‍රධාන පන්සලක් තියෙනවා වගේ මෙහෙම දෝම් එකක් තමයි මෙහි තියෙන්නේ. මෙතන තියෙන මේ ගොඩනැගිල්ල පැරණි චිත්‍රයක් මේ දොරේ ලස්සන නේ සාමාන්‍ය ගයක් සාමාන්‍ය ගොඩනැගිල්ලක් ඒ ඇතුළ බලමු පොඩ්ඩක් හරි ලස්සන ඇතුළත් නේ ඒ ගෘහ නිර්මාණ ශිල්පය තමයි හරි ආසම මේ වගේ වයි තුන්දෙනා ඇවිදගෙන යනවා අපේ තුන්දෙනා මම වීඩියෝ කරන නිසා හැම වෙලාවෙම ඒගොල්ලෝ මට වඩා ඉස්සර වෙනවා මේක ඇතුළට යන්න පුළුවන් දන්නේ මම හිතන්නේ බැරි වෙයි නැත්නම් අපේ කට්ටිය උත්සාහ නොකර ඉන්නේ නැහැ ඔක ඇතුළට යන්න ෂොක් මේ ගෙවල් යටින් තියෙන ගුහාව පාරවල් නේද ලස්සන ගොඩනැගිලි ඒ යටින් චුටි ගුහා පාරවල් තියෙනවා මෙන්න මේක නම් විවෘත කරලා තියෙන්නේ පොඩ ඇතුළට ගිහලා බලමු මේ තමයි පල්ලිය ඇතුළ මේකේ වීඩියෝ කරන්න තහනම් නැති කොටසේ මම වීඩියෝ කරන ඔයගලන්ට හරි උසයි ඇතුලෙන් පිළියෙන් දැක්කනේ ගොඩාක් උතර තියෙනව නේද ලංකාවේ අපේ පන්සල් වගේ ඉතින් මේ පල්ලි තමයි තියෙන්නේ ඔක්කොම ඉතින් පල්ලි පූජාව තියෙන තැන මේ බන් මෙතන සඳහන් කරලා තියෙනවා මේක 1391 දී තමයි ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේක උඩට නගින්න දැන් අපි ටිකට් ගත්තා. ටිකට් එකක් යුරෝ 7ක් වෙනවා එක්කෙනෙකුට. ඉතින් ටිකට් අරගෙන දැන් අපි මේ උඩට නගිනවා. තනික රවුම් පඩිපෙලක් තියෙන්නේ. ඒකෙන් පඩි. ඉවරයක් නෑ යනවා ඉවරයක් නෑ.
වතිකානුයි වගේ වතිකානුයි සාන්ත පීතර දේවස්ථානයේ උඩ නගින්නත් තියෙන මෙහෙම එකක්. ටිකක් විශේෂ තැනක්. ඊට පස්සේ ආපහු ආයේ තියෙනවා ලී පඩි පෙලක්. පහළ ඉඳන් දැකපු තැන දැන් මේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ ඒක උඩින්. ලංකාවෙත් මේ වගේ කන්ද විහාරේ පුළුවන් නේ උඩට නගින්න නේද? කන්ද විහාරය ඊට පස්සේ වැවුරු කනලත් මං හිතන්නේ මට මතක හැටියට නගින්න පුළුවන්. ගාල්ලේ තියෙන අර ලන්දේසි පල්ලියෙත් මෙන්න මේ වගේ සොහොන් ගෙවල් තියෙනවා. මේ තියෙන තේ වගේ ඒවා. මෙතන මෙතන තියෙන 1401 ඉඳලා 1539 මිය ගිය එක්කෙනෙක්ගේ සොහොනක්. ඒක වහල ලස්සනයි. එතන ආයෙ තව පඩි පෙලක් නගින්න තියෙන අපි ගිහිල්ලා බලමු කොහෙ මොකද කරන් තියෙන්නේ කියලා එතන. චෝටි ගුහාවක් වගේ එකක්. ඒක පොඩි පිළිම දෙකක් තියෙන්නේ. වව්. මේ පිළිම දෙක 1360 දී හදපු ඒවා. බාන කොච්චර පරණද කියලා නේද? 1360. මේකේ හරියට ඇතුළට යන්න තැන් තියෙන ගොඩක්. හරි ලස්සනයි ඒ ඔක්කොම බලන්න බලන්න. Ein bisschen Baum noch von hier. මේ වන් මෙතන දැන් මේ හරියටම දවල් 12යි. දවල් 12ට අර ගන්ටාරේ වදිනවා. සාමාන්‍යයෙන් මෙහි හුඟක්ම මේ දේවස්ථානවල දවල් 12ට මේ වගේ ගාන්ටාරයක් වදිනවා. මේක විනාඩි 2ක් වගේ දුරට වදිනවා. අපේ ගෙවල් ළඟ තියෙන චූටි පල්ලියත් මෙහෙමයි. මෙතන ඉඳලා තියෙන්නේ ලස්සන පැනෝරාමා පොයින්ට් එකක්. මෙතන ඉඳලා පහළ ගඟ බලන්න පුළුවන් එල්බේ ගඟ. මේ එල්බේ ගඟ තමයි ඩ්‍රෙස්ඩන් නගරය හරහත් යන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති අපි අර සෙක්සිෂ ෂයිට්ස් කඳු වැටියේ අර පාලමක් බලන්න ගියේ. ලස්සන කන්දක් නැගලා ගොඩක් උඩට ගියේ. අන්නේ එතන පහළ පේන්නේත් මේ ගඟම තමයි. මේ ගඟ පටන් ගන්නෙ කොහෙන්ද කියලා අපි දැන් බැලුවා. චෙකියාවේ උඩම කෙළවරේ පෝලන්ත දේශ සීමාව ඉඳලා තමයි මේ ගඟ පටන් ගන්නෙ. ඔයාලන් පේනවද මේ ගාන්ටාරෙන් හෙලවෙන හැටි? ඔන්න හරියට මේ මැද බලන්න. පොඩ්ඩයි පේන මෙතනින්. කෙන දෙපැත්තට වැනෙනවා ඒක. ඒකට තමයි සද්දය ඇහෙන්නේ. ඉවන්නකෝ අපි රෙස්ටුරන්ට් එකක් ඇතුළට ආවා. රෙස්ටුරන්ට් එක ඇතුළේ ඉඳන් මේ එළිය පේන විදිය මේකේ පෞද්ගලික තැනක්. ඒත් ඉතින් බයින් එකක් නැහැ කියලා හිතාගෙන ආවා. මේ අත්ත බලන්න මේ අත්ත හරහා ඒ පරණ වෙලා වේලිලා ඒ මිදි වෙලක්. ඒ මහ විශාල පත මිදි වෙලක්. ගොඩාක් පරණ මිදි වෙලක්. අවුරුදු 100 ගානක් පරණද මම හිතන්නේ.
මේක මිදි හැදුනහම ෂෝක් ඇති මේ විශාල මිදි වැලක්. මේ බලන්න මිදි වැලේ මුල මේ මගේ අතත් එක්ක බලන්න කොච්චර විශාලද කියලා. කොච්චර ලොකු මිදි වැලක්ද නේ. මේ බලකොටුව 1290 හදලා කියලා මං කිව්වා. ඔයගලන්ට මං හුඟක් වෙලාවට ලංකාවත් එක්ක පොඩි සංසන්දනයක් කරනවනේ සමහර තැන් ගැන යම් අවබෝධයක් ලබන්න. ඉතින් මෙතන ගැන සංසන්දනය කරනවා නම් කියන්න තියෙන හොඳම දෙයක් තමයි 1290 කියලා කියන්නේ ඔයාලට කල්පනා තියාගන්න 1505 තමයි පෘතුගීසි ලංකාවට ආවේ. ඒතකොට 1290 කියලා කියන්නේ ඊට වඩා අවුරුදු ගණනාවක් 10 සතවර්ෂයකටත් වැඩි කාලයකට කලින්. ඉතින් ඒ වගේ කාලයක පරණ කාලයක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ නේද? අදටත් ඒ විදිහටම තියෙනවා. දැන් අපි සතුටුනේ ගොඩක් මොකද දෙවෙනි ලෝක යුද්ධයෙන් මේක විනාශයටපත් වෙලා නැහැ. මේ තරම් දුරට ඒ කියන්නේ ඩ්‍රෙස්ඩන් නගරය විනාශ කරා ඔයගොල්ලෝ දන්නවා. ඩ්‍රෙස්ඩන් නගරය විනාශ කරලා ඒ බෝම්බ දාලා මෙච්චර දුරට එන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊට කලින් යුද්ධය ඉවර වුණා. ඒ නිසා තමයි මේ වගේ මෙච්චර පරණ ඒවා තාමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙන මේ ප්‍රදේශයේ. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මේ මයිසන් නගරේ ගොඩක් වටින්නෙත්. මේ ගොඩනැගිලි සම්ප්‍රදාය සම්පූර්ණ වෙනස් අපේ ලංකාවේ. එහෙම දකින්නම නෑ මේ වගේ ඒවා. ගස්වල තාම කොළ ඇවිල්ලා නෑ මේ. තාම නිරුවත් ගස්. මොකද වින්ටර් කිවරලා යන්තම් මීර පෑවුව විතරයි. සීත කාලය අඩු වුණා විතරයි. ඉතින් එකපාරටම මේ වෙන්නේ. මෙතන ෂෝක් මේකේ මේ. තනිකර මේ ගල උඩ වතුර තියෙන්නේ. හරි සිසිලසයි. අපි ආපහු යන්න පහලට පඩිපෙලක් තෝරගත්තා. ආපු පාරෙම නැතුව වෙනස් තැනකින් තමයි පල්ලෙහාට යන්නේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ මේක අර සාමාන්‍ය වීඩියෝ එකේ ඔයගලන්ට පේනට වඩා මේ පාරවල් අතරින් ඇවිදගෙන යනකොට ඒ ලැබෙන අත්දැකීම මාරයි. මම හැමදාම ඔයගලන්ට වීඩියෝ වල කියනවානේ මට පුළුවන් තරමින් හිතෙන් ඇවිදින්න කියලා මේ තැන්වල නේද? ලෝකේ සුන්දරත්වය බලනවා. ඒක කොච්චර වටිනවද? අපේ ලංකාවේ සුන්දරත්වය බලන අපි කොච්චර ආසද හිතන්නකෝ. ඒ වගේ තමයි තින්නේ නේද? මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ ඕගොල්ලෝ හැමෝටම මේ වගේ ලංකාව දියුණු රටක් කරන්න මම ආසෙකම ප්‍රධාන හේතුවක් ඒක තමයි. මේ විදිහට ලෝකේ ඕන තැනක ඇවිදින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ රටවල මිනිස්සු ඇවිදින්නේ දැන් මගේ යාළුවා ගණක අධිකාරිවරයෙක් මේ වගේ ඉස්සරහින් යන එක්කෙනා. ඉතින් එතකොට එයාගේ දූ ටීචර් කෙනෙක් ඉස්සරහින් යන්නේ එයාගේ දූ. ඉතින් අපේ ලංකිගේ වයස. ඉතින් ඒ අය සාමාන්‍ය රැකියා කරන අය. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ලෝකෙ වටේම ඇවිදින්න. දැන් මගේ යාළුවා මම හිතන්නේ ලෝකේ රටවල් ගන්න 70 80 විතර ඇවිදලා තියෙනවා එයාගේ අවුරුදු 85 ජීවිතේදී. එතකොට එයාලා ඇන්ටාර්ක්ටිකාවට පවා ගියා. එකපාරක් මට ඇන්ටාර්ක්ටිකාවේ ඉඳලා මේ දෙන්න මට කාඩ් එකක් කිව්වා. ඉතින් මට හුඟක් ඔය මගේ යාළුවෝ රටවල් ගියාම කාඩ් එවනවා. රසීවර්ණ මේ ලස්සන view card. ඉතින් මේ කාඩ් අතරින් මම ආසාවෙම තියන් ඉන්න එකක් තමයි ඇන්ටාර්ක්ටිකා මුද්දරෙත් එක්කලා ඇන්ටාර්ක්ටිකාවෙන් ආපු කාඩ් එක. මොකද ඇන්ටාර්ක්ටිකාවට ලේසි කෙනෙක් යන්නේ නැහැ. දකුණු ඇමරිකාවට ගිහිල්ලා ආජන්ටිනාවේ 15ම කෙළවරින් චිලි රට හරහා ගිහිල්ලා තමයි ඇන්ටාර්ක්ටිකාවට යන්න නැව්වලට නගින්නේ. ඉතින් මගේ මේ යාළුවා ඉස්සරහින් යන එයා ඉතින් ඇන්ටාර්ක්ටිකාවට පවා ගිය කෙනෙක්. ඉතින් හිතන්නකෝ සාමාන්‍ය ගණක අධිකාරිවරයෙක් රැකියාවෙන්. ඉතින් මම ආස ලංකාවේටත් ඔන්න ඔය විදිහට ලෝකේ ඕනම තැනක ඇවිදින්න පුළුවන් වෙන්න ඕන. දැන් මම සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් සංචාරක ව්‍යාපාරය අදාළ රස්සාවක් කරනවා. ඉතින් ලංකාවේ සංචාරක ව්‍යාපාරය රස්සා කරන හැමෝටම බැහැනේ එහෙම ඇවිදින්නේ. නමුත් අපි මෙහි යුරෝපේ ජීවත් වෙන හන්ද අපිට පුළුවන්. ඉතින් ඒ තත්ත්වයට ලංකාවපත් වෙන දකින්න තමයි මම මේ හැමදාම කෑ ගහන්නේ. මගේ අර සුදන්තක ලෝක channel එකෙත් මම හැමදාම දේශපාලනය ගැන කියනවා කියලා සමහර අය මට නම් කියනවා. නමුත් මම ඒ කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ තත්ත්වයට ලංකාවේ ජනතාව ගේන්න. අපි ආසයි ඒකට. මේ හැමතැනම ගොඩක් ඉන්නේ සංචාරකයෝ. දැන් අපි පහලට ඇවිල්ලා ඉවරයි. මේ මම ඔයාලට පුංචි යෝජනාවක් කරන්නක් කැමතියි. ඒ තමයි ඔයාලා දැන් ඔයාලගෙන්ම අහන්න තමන්ගෙන් අහන්න තමයි මගේ යාළුවෝ තුන් දෙනා තමන්ගෙන් අහන්න මේ වගේ ලෝකේ වටේ විවිධ රටවල් සංචාරය කරන්න නිදහසේ ඇවිදින්න ලංකාවේ අපිට ඇයි බැරි?
දැන් උදාහරණයක් මම දැන් කිව්වා මගේ යාළුවා කණකාධිකාරිවරයෙක් මගේ යාළුවගේ දූ ටීචර් කෙනෙක් ඉස්කෝලේ එක. එතකොට ලංකාවේ ටීචර් කෙනෙකුට ඇයි මෙහෙම ලෝකයේ රටවල් යන්න බැරි? අන්න ඒක ඔයාලා තම තමන්ගෙන්ම අහන්න. තමන්ගෙන්ම අහුවාම උත්තරේ බලන්න. අපිට බැරි නෑ. හරියට හිතුවොත් අපිට බැරි නෑ. තේරෙනවද? ඉතින් අන්නේ අපිට බැරි නෑ කියන එකට ගත්තාම ඔලුවට ගත්තාම ඔයාලට මම කියන මේ දේ තේරෙවි, වැටහෙවි. අපිට බැරි නැත්තම් එහෙනම් අපි ඒ පුළුවන් තත්ත්වයට අපි රට හදාගමු. රටේ වරද මිසක් අපේ වරදක් නෙවෙයි. පැහැදිලිව තේරෙනවද මම කියන්නේ? ඒ සියල්ලම අපිට බැරි නම් යම් විදිහකට අපිට බැරි නම් අපේ රටේ වරද මිසක් අපේ වරද නෙවෙයි. අන්න ඒක තදට ඔලුවට තියාගත්තා නම් අපිටත් කවදා හරි මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ ගමන තමයි අපි යන්න ඕන. තේරුණා නේද? Aber es hat gelohnt, ne? Ja, ja. Es ist sehr schön. Ja, ja. Meißen war sehr schön. අපි යන අතන උඩට තමයි ගියේ. ඉතින් අපි මයිසන් වලින් සමුගන්න හදන්නේ. ලස්සන ගමනක්, පුංචි ගමනක්, ලොකු දුරක් නෙවෙයි. සාමාන්‍යයෙන් විනාඩි 40යි ඩ්‍රෙස්ටන් ඉඳලා මයිසන් වලට. අපේ ගෙදරින් ඉඳලා නම් විනාඩි 30යි. ඉතින් අපි ඩ්‍රෙස්ටන් ටවුන් එකට ඇවිල්ලා තමයි මයිසන් ආවේ. ඉතින් එහෙමනම් ලස්සන ටුවර් එකක් කරා චූටි එකක් මේ වගේ පුළුවන් වෙලාවට හැම වෙලාවෙම ලෝකල් සන්ත channel එකත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. නිතර වීඩියෝ නොදැම්මට පුළුවන් හැම වෙලාවකම ඔයගොල්ලන්ට ලෝකෙ පෙන්වන්න උත්සාහ කරනවා. Ja, es dauert lange. Ja, jetzt kann man. Schön, ne? Wenn du oben bist, hast du das Gefühl, du bist so hoch oben. Ja, ja. Sieht das nicht. Aber von hier sieht man nicht so hoch aus. Von weit weg sieht man nicht so hoch. Sehr schön. Ja. War eine schöne Reise. Ja, vielen Dank. Ja, bitteschön. Ja, wirklich schön. Und nicht nur oben, auch der Weg nach oben. Ist Weg nach oben war schön, sehr schön, ja. Also. Ja? Ja? Ja, ja. Paschabendigi. Ja, mein Name. Ja, und dann Jahrgang, guck mal. 986. 1968. Wann ich geboren. Ja? Ja? Das hat auch keinen Wert, ne? Ja, mein Name und dann Geburtsjahr. Ja, das kann man wählen. එහෙමනම් මයිසන් නගරේ ඉඳලා මම අද සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු දිගටම ලෝක වැටසන්ත channel එකත් එක්ක රැඳිලාම ඉන්න. පුළුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න උත්සාහ කරන්නම්. පහුගිය කාලේ පුරාම වීඩියෝ දාන්න කොට බැරි වුණා. ඒක නිසා අපේ කට්ටිය හුඟක් තරහ වෙලත් ඉන්නවා නේද? ඉතින් ඔන්න එහෙනම් ආපහු අපි දිගටම වීඩියෝ දාමු. තවලුත් රටවල් ගොඩකට යන්න හිතන් ඉන්නවා, සැලසුම් කරලා තියෙනවා. ඉතින් ළඟදිම ඒ රටවල් වලට ලංකිමායි දෙන්න යනවා. ගිහිල්ලි වෙලා ඔයාලට ලෝකයේ ලස්සන රටවල් ගොඩක් තව පෙන්වන්නම්. අයිබෝන් සුබ දවසක්.